මගෙන් ජිම් යන මල්ලි කෙනෙක් මං හිතන්නේ අහපු ප්‍රශ්නයකට මට උත්තරයක් තියෙනවා දෙන්න. එයාට බර ඉසිලීම කරන්න බැහැලු. ඉතින් එයාට දෙන්න තියෙන එකම උත්තරේ බර ඉසිලීම අපිට කරන්න පුළුවන්. ඔයාට පුළුවන්ද ඔයා ගත්ත බර හිතන්න ස්කොට් කියලා. ස්කොට් එක අපි බර අරගෙන ඉවරලා අපි කරේ තියාගෙන අපි එකපාර ඉඳගන්නේ නැහැ. අපි මේ බර දරාගෙන ඉන්නවා. බර දරාගෙන ඉන්න අපි කණ්ණාඩියෙන් බලනවා. බර දරාගෙන ඉන්න අපේ බර දිහා බලනවා. ඔයා ගැන යම්කිසි ශක්තියක් ඔයා උපදවා ගන්නවා. ඔයා ඉඳ ගන්නවා. ඊට පස්සේ ඔයා නැගිටිනවා. ඉඳගදී බොහොම හිමීට ඉඳ ගන්න. සාමාන්‍යයෙන් හිමීට ඉඳ ගන්නවා. පුළුවන් ප්‍රමාණයකටම යටට යනවා. ඊට පස්සේ එතකොට බෙන්ච් එකේදීත් ඩම්බෙල් දෙකක් අරගත්තා කියලා හිතන්න කිලෝ 25 25 දෙක අරගත්තම මෙතෙන්ට නෙමෙයි. 25 දෙක අරගත්තම මේ ගාන්ට උඩට තල්ලු කරලා මේ එල්බෝ එක කිලින් කරන්නේ නැතුව සාමාන්‍යයෙන් ඒ කියන්නේ එල්බෝ එක කිලින් කරන්නේ නැතුව සාමාන්‍ය පොඩි ඇන්ගල් එකකට හිටින විදිහට ඩම්බෙල් දෙක අල්ලගෙන ඔයාට ඉන්න පුළුවන් තප්පර 4ක්. ඒ කියන්නේ මේ බර දරාගෙන ඉන්න පුළුවන්ද? බැරි නම් අපි දරාගෙන ඉන්න පුළුවන්කම හදන්න ඕන. එහෙනම් ඊට වඩා පොඩ්ඩක් අඩු ඩම්බෙල් දෙක 22ක් හරි අරගෙන අපි මේක කරනවා. දරාගෙන ඉන්න ඊට පස්සේ අපි සෙට් එක අපි කරනවා. මෙන්න මේ ක්‍රමය යනවා අපි දවස් ගාණක්, චෙස් දවස් ගාණක්. ඊට පස්සේ මේක වර්ධනය වෙනවා. ස්කොට් එකේදීත් කිලෝ 100ක් හරි 120ක් හරි දාගත්තම අපි ඒක දරාගෙන ඉන්නවා. අපි කරන්න හදිස්සි වෙන්නේ නැහැ. අපි දරාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව ඒ ව්‍යායාම එක කරන ස්පීඩ් එකට අපි කරනවා. මේ විදිහට කරගෙන යද්දී ඔයාගේ ඉන්ඩියුරන්ස් වර්ධනය වෙනවා. දරා ගැනීම හරියනවා. ස්ට්‍රෙන්ත් එක, මසල් ස්ට්‍රෙන්ත් එක හැදෙනවා. ඒ කියන්නේ ඒ බර දරද්දී දැන් හිතන්න ඩම්බෙල් දෙකක් අරගෙන අපි මෙහෙම ඩම්බෙල් දෙක අරගෙන අපි මෙහෙම ඉස්සරහට නිදාගෙන අපි මේ බෙන්ච් එකේ නිදාගෙන අපි මෙහෙම ඩම්බෙල් දෙක එල්බෝ කිලින් කරන්නේ නැතුව මේ ඇන්ගල් එකට තියලා අල්ලන් ඉන්නවා කියන්නේ ඔයාගේ ඩෙල්ටොයිඩ් මසල් එක, ඇන්ටීරියෝ ඩෙල්ටොයිඩ් එක, ට්‍රයිසෙප් ෆෝරාම්ස්. සමහර අය කියන ට්‍රයිසෙප් හයිය තියෙන්න ඕන බෙන්ච් ගහන්න කියලා. බෙන්ච් එක්සර්සයිස් වලට. ඔව් ඒක ඇත්ත. හැබැයි ට්‍රයිසෙප් වගේ වැදගත් දෙයක් තමයි ඩෙල්ටොයිඩ් මසල් එකයි. මේ ෆෝරාම්ස් වලට එන මසල්. මේවා හයිය තියෙන්න ඕන. ඔයා බාබෙල් එකක්, ඩම්බෙල් දෙකක් දරා ගන්න. මේ පේශී හයිය නැතුව ඒක කරන්න බෑ. ඒකින්ද ඒ ඔක්කොම වැදගත්. ට්‍රැප්ස් ටෙන්ෂන් එනවා. ඩෙල්ටොයිඩ්, ට්‍රයිසෙප්, ෆෝරාම්ස් මේ ඔක්කොම හැදෙනවා. ඔයා මේ දරාගෙන ඉද්දි ඔයාගේ දුර්වල කොහේ හරි මසල් එකක් තියෙනවනේ. හිතන්න ඔයාගේ මේ ෆෝරාම්ස් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ දකුණු අතේ මේ ෆෝරාම් එකේ දුර්වලකමක් තියෙනවා. මේ මසල් එකේ දුර්වල. එහෙම තියෙනවා. මේ මිනිස්සුන්ගේ වගේ තියෙනවා. එතකොට ඒක මේක රිදෙන්නේ නැහැ, මේක රිදෙනවා කියලා වගේ එකක් එයි ඔයාට. ඒක හේතුව ඒ දුර්වල මසල් එකට බර ආවා. ඒක ඩැමේජ් වුණා. දැන් ඒක රිකවරි වෙනවා. ඒකවා ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් එක, මසල් ස්ට්‍රෙන්ත් එක හැදි මේ අඩුපාඩු හැදෙනවා. බරක් කරන් එක්සර්සයිස් කරන්න බර වැඩි කරන්න ශරීරයේ තියෙන පේශීවල අස්ථිවල තියෙන දුර්වලකම් ඒ දුර්වලකම එදායින් පස්සේ දුර්වලකමක් නෙමෙයි. ඒවා ශක්තිමත්ම හැදෙනවා. බර වැඩි කරන්න පේශී ශක්තිමත් වෙනවා. ඒ ගැන තියෙන සයන්ස් එක මම වෙන වීඩියෝ එකක කියන්නම්. ඔයගලන්ට ස්ට්‍රෙන්ත් එක ඉන්ඩියුරන්ස් වැඩි කරගන්න දරා ගැනීම ඔයගොල්ලෝ ප්‍රගුණ කරන්න. ගත්ත ගමන් ගහන්නේ. ගත්ත ගමන් අරගෙන බාබෙල් බෙන්ච් බාර් එක අරගෙන ඉන්නවා. අන්තිමට දැන් බෙන්ච් එක හිතන්න සෙට් 4ක් කරා කියලා. ඒ අන්තිම සෙට් එකක් ගන්න පස්වෙනි සෙට් එක ගන්න. ඔයාලා සෙට් 4යි තියෙන නමුත් කමන්නේ පස්වෙනි සෙට් එක ඔයා ඉවර කරේ කිලෝ 70 වෙන්නම්. ඔයා කිලෝ 90ක් විතර දාලා හරි 100ක් 90ක් හොඳයි. ඔයා කෙනෙක්ට එන්න කියන්නේ. ඔයාගේ ඉන්ස්ට්‍රක්ටර්ට හරි කමන්නේ එන්න කියලා. ඔයා එකක් පුෂ් කරනවා. අපි අර 1RM ටෙස්ට් එක කරේ. ඒ වගේ එකක් පුෂ් කරනවා. ඒක පුෂ් කරද්දී ඔයාට ඒ කියන්නේ සපෝට් එක දෙන කෙනා දැනගන්න ඕන එයානේ මේ උස්සන්නේ. එයා උස්සනවා වගේ පෙන්නනවා. හැබැයි උස්සන්නේ ඔයාමයි. ඔයාටම කියලා මේක කරවන්නේ. ඔයා කොහොම හරි
දත්මිටි කාගෙන හරි ගවන්නේ. මේක කොහොම හරි පුෂ් කරාට පස්සේ ඔයාගේ මොලේ ඒ අවශ්‍ය කරන හෝමෝන ස්‍රාවය වෙයි. ඒ කියන්නේ ඔයා එහෙම දෙයක් කරා කියන්නේ එක සැරයක් බොහොම අමාරුවෙන් බරක් තල්ලු කරා පුෂ් කරා කියන්නේ මොලේ යම්කිසි දෙයක් ඔය හිතන්නකෝ ඔයාගේ ශරීරයේ ඔයා යම්කිසි දෙයක් කරගත්තා. ඔයා යම්කිසි ඉලක්කයකට යන්නේ. ඒකට දැන් ශරීරය ලෑස්ති වෙනවා. ඔයා කරන දෙයට ප්‍රතිවිරුද්ධව ශරීරය වැඩ කරන්නේ. තේරුණා? ඉතින් ඒක ගැන මම ඊළඟ වීඩියෝ එක කියන්නම්.